මම දැන් ඉන්නේ දළදා මාලිගාවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට සූදානම් කරපු මෙහෙවරක බුහුමන් සම්මාන උළෙලේ. ඒකේ අලියතුන් අස්ථිපාලකයන් වෙනුවෙන් දීපු සම්මානෙදී මේ දිනේ සම්මානේ මේක ඉන්නේ ඔයාලා දන්න කෙනෙක් දැකලා පුරුදු කෙනෙක්. එයාටත් අද ඒ සම්මානය හම්බුණා අපිත් එක්ක එයා ඉන්නා. කළුවම මේ ඉන්නේ සම්මානේ ඔයා. ඔව්. අද අස්ථිපාලකයන්ට හම්බුන සම්මානේ ඔයාව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මොකද දැනෙන්නේ ඉතින් සතුටුයි. හොඳයි මට සතුටුයිනේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී දළදා මාලිගාවේ මෙහෙම සම්මාන උළෙලක් තෑස්ති කරන්නේ. ඒකේ අස්ථිපාලකයන් වෙනුවෙන් නිර්මාණය වෙච්ච සමරු සටහනේ කළුවම තමයි ඉන්නේ අපේ. අපිත් එක්ක අද ඉන්නවා කට්ටිය කවුරුත් ආදරය කරන වාසනා ඇතාගේ අපේ හස්තිපාලකතුමා අජිත් මාමා කවුරුත් ආදරය කරන අජිත් මාමා අද ඔයාලටත් මේ වගේ සම්මානයක් හම්බුණා. හම්බුණා ලැබුණා. මේ සම්මානේ ඉන්නේ කළු මාමා. ඔව්. මොකද හිතෙන්නේ? ඒක ගොඩාක් මට මේ හරි සන්තෝෂ වුණා. මෙතෙන් තමයි දැන් මේක මේ හොයලා බලාගත්තේ අපි. මේ කළු මාමය මෙතන මේ සම්මානේ ඉන්නේ කියේ. ඒක හරි يعني හිතට මහත් මේ ආඩම්බරයක් ඇති වුණා මගේ නම් ඒ අවස්ථාව. ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් يعني දියවඩන නිලමේතුමා විසින් කරලා දුන්නු ලොකුම දායාදයක් තමයි මේ අපිට.